නිදහසේ ඉගිලිලා යන්න ඕන හින්දාම මට මෙහෙම ප්‍රශ්නයක් අසංගගෙන් අහන්න හිතුණා. අසංග දැන් කලාකාරයෙක් විදිහට ඉස්සරහට යද්දී නිර්මාණයක් බිහි වෙන්න නිර්මාණයක් ඔලුවට එන්න ඔය නිදහස කියන එක අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවනේ. එතකොට මුලින් අම්මා තාත්තා එක්ක ඉද්දී වුණත් ඒ නිදහස අනිවාර්යෙන්ම ඕන. ඊට පස්සේ එතනින් ඉස්සරහ ජීවිතේ යද්දිත් නිදහස කියන එක අනිවාර්යෙන්ම ඕන. එතකොට අසංගගේ ජීවිතේ මේ කලාකරුවෙක් විදිහට ඉස්සරහට යද්දී ඔය නිදහස කියන දේ හදාගන්නේ කොහොමද? දැන් රැකියාවක් කරන ගමන් ඉන්නේ ප්‍රශ්න ගොඩාක් ඔළුවේ තියෙන්න පුළුවන්. නිදහස හදාගන්නේ කොහොමද? ඇත්තටම මේ හරිම අමාරු දෙයක් ඒක. රැකියාවක් කරන කෙනෙක් විදිහට නිර්මාණයක් අපි බිහි කරන්න අපිට ඇත්තටම ලොකු පරාසයක් ඕනේ. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට මනස කලබලකාරී වෙන්න බෑ. හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඒක. නිදහස මම ඇත්තටම හදාගත්තේ රැකියාව කරන අතරතුර කොහෙත්ම කරන්න පුළුවන් කමක් නැහැ. වාහනේ යන ගමන් වාහනේ යන ගමන් හෝ එහෙම නැත්නම් බස් එකේ යන ගමන් නැත්නම් පයින් යන ගමන් වෙන මොනවාක්වත් කල්පනා කරන්නේ නැහැ. මොකක් හරිම දෙයක් ඒ කියන්නේ මගේ නිර්මාණයක් හෝ මම එහෙම නැත්නම් මං විසින් ඉගෙන ගන්න දෙයක් නම් අපි හිතමුකෝ දැන් උදාහරණයකට සේනක බඩකොට මහත්මයාගේ ගීතය අරගත්තොත් උදාහරණයක් විදිහට ලස්සන නිර්මාණයක්. ඉතින් ඒකේ ප්ලේ කරලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ඉතින් ඒවයි නෝට්ස් කොහොමද හදලා තියෙන්නේ ඒවා කොහොමද ප්ලේ කරන්නේ සහ සේනක බඩකොට මහත්මයාගේ අරන් තියෙන වේරියේෂන්ස් ඉතින් ඒවා ඔළුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම අයින් කරලා කාටද ඇහෙන්නේ කවුද යන්නේ පාරේ එහා පැත්තේ කවුද ඉන්නේ ඒව මොකක්වත් ඔළුවට ගන්නේ නැතුව අපි එක තැනක ලොක් වෙන්න ඕනේ ඇත්තටම. අපේ මනස එක තැනක ලොක් වෙලා අපි හිතන නිර්මාණය හෝ අපි කරන්න යන දේ මොකක් හරිම මියුසික් පැත්තෙන් මම ගත්තොත් ඉතින් ඒක අපි ફોකස් කරොත් අපිට අනිවාර්යයෙන්ම නිදහස හම්බ වෙනවා. මම දකින දේ යන්නේ ඒක. ඉතින් ඒ විදිහට තමයි රැකියාවෙන් පස්සේ හෝ මම යන ගමන් හරි ගෙදර ඇවිල්ලා හරි තමයි මම මේ නිදහස මම හදාගත්තේ.